2025 වර්ෂයේ අවසාන කාලය තමයි මේ ගත වෙන්නේ දින කිහිපය. අද 30යි හෙට 31යි. ඉතින් තව දවස් දෙකයි එකයි තියන්නේ. 2026 වර්ෂය එළඹෙනවා. ආරම්භ වෙනවා. ඉතින් 2025 වර්ෂයේ ඊශ්‍රායල් සිහිනය සැබෑ කරගන්නට බොහෝ දෙනෙකුට හැකි වෙන්නට ඇති. ඒ වගේම තවත් ඊශ්‍රායල් සිහිනය සැබෑ කරගන්නට නොහැකි වුණු බොහෝ පිරිසකුත් ඇති. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක අද අරගෙන එන්න හිතුවේ. ඉතින් ආයුබෝවන් හැමදෙනාටම සුබම සුබ දවසක් වේවා. ඊශ්‍රායල් සිහිනය 2025 වර්ෂයේ හැමදෙනාගේම සැබෑ වේවා ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් වගේ ශ්‍රී ඇන් ඊශ්‍රායල් YouTube channel එකෙන් ඔයාලා හැමදෙනාටම ඉතින් මතක් කරන්න ඕන වීඩියෝ එක පටන් ගන්නකොටම ඔයාලගේ ඕනෑම මුදල් හදිසියකදී ඔයාලගේ ඕනෑම හදිසි මුදල් අවශ්‍යතාවයකදී දිගන එන්ටර්ප්‍රයිසස් ඔයාලා වෙනුවෙන් පැය 24 පුරාම ඕපන් වෙලා තියෙනවා. මේ වීඩියෝ එකට සම්පූර්ණ අනුග්‍රහය දක්වන්නේ දිගන එන්ටර්ප්‍රයිසස්. හරි. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන. ඔයාලා හැමදෙනාටම මාව සම්බන්ධ කරගන්න ඕනේ කියන අයට මගේ WhatsApp group එකේ link එක මේ වීඩියෝ එක පහලින් දාලා තියෙනවා. ඒ වගේම මගේ Facebook group එක, Facebook page එක ඒ වගේ link මේ වීඩියෝ එක පහලින් දාලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මාව follow කරන්න පුළුවන් TikTok account එකත් ශ්‍රී ඇන් ඊශ්‍රායල් කියලා සර්ච් කරලා බලන්න පුළුවන්. ඔයාලට ෆලෝ කරන්න පුළුවන්. මාව සම්බන්ධ කරගන්න පුළුවන්. හරි. ඉතින් ඒ සම්බන්ධව කතා කරොත් ඔයාලට ඔන්න මාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. හරි. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ බොහෝ දෙනෙක් අහනවා කොහොමද ඊශ්‍රායල් එන්නේ? මොනවද සුදුසුකම්? කොහොමද වයස බලන්නේ කොහොමද? ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රශ්න අහනවා. ඉතින් මේ වීඩියෝ වලින් මම ගොඩාක් ඒ ගැන කතා කරනවා. ඔය ජොබ් එකක් තියෙනවායි කියලා වීඩියෝ එකක් දාන හැම වෙලාවකම ඒ කියන්නේ වෙබ් එක ඕපන් වෙලා ජොබ් කිය අවස්ථා ඊශ්‍රායලයේ තියෙනවා කියලා දාන හැම අවස්ථාවකම ඒ රැකියාවට අවශ්‍ය අදාළ සුදුසුකම් වයස ඒ හැම දෙයක්ම මම දාලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක බලන්නේ නැහැ. මොකද ඒක දාලා තියෙන්නේ රැකියාව සම්බන්ධව නිසා ඒත් ඒ රැකියාවට අදාළ සුදුසුකම් ඒ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් ඒක බලන්නේ නැතිව ගොඩක් අය මගෙන් අහනවා නිතරම අහන ප්‍රශ්නය තමයි වයස කීයද ඒ වගේම මොනවද ඉල්ලන සුදුසුකම් කියන එක ගැන. හරි. සාමාන්‍යයෙන් ඊශ්‍රායලයේ රැකියාවකට යන්න අවශ්‍ය වෙන මූලික සුදුසුකම් මම මේ වීඩියෝ එකෙන් අරගෙන යනවා. මේක රැකියාවක් පොයින්ට් කරලා කරන වීඩියෝ එකක් නෙමෙයි. ඒ රැකියාවන් වලට අදාළව සමහර තැන් වෙනස් වෙනවා. සමහර වෙලාවට වයස වෙනස් වෙනවා. සමහර වෙලාවට අධ්‍යාපන සුදුසුකම් වෙනස් වෙනවා. ඒ වගේ දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මේක සාමාන්‍යයෙන් පොදුවේ ඊශ්‍රායල් රැකියාවකට යන්න අවශ්‍ය අයට දැනගත යුතුම අවශ්‍ය සුදුසුකම් මොනවාද කියන එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. හරි. මූලිකවම මම කතා කරොත් ගොඩක් දේවල් තියෙනවා. මම මේවා කෙටියෙන් ඔයාලට විස්තර කරන්නම්. පළවෙනි එක තමයි ඔයාලට પાස්පෝර්ට් එක ගැන කතා කරන්න ඕන දැනුමක් තියෙන්න ඕනේ. දෙවෙනි එක වයස, ඊට පස්සේ ඔයාලගේ රිලේෂන්ෂිප්ස් ඒ කියන්නේ නෑදෑකම් තියෙන අය පිළිබඳව, ඊට පස්සේ පුරවැසිභාවය, ඊට පස්සේ සේවා පළපුරුද්ද, භාෂා දැනුම, හත්වෙනි එක පාසල් අධ්‍යාපනය, අටවෙනි එක ශාරීරික තත්ත්වය, 9 සෞඛ්‍ය තත්ත්වය, 10 පොලිස් වාර්තා පිළිබඳව, 11 මත්ද්‍රව්‍ය පිළිබඳව, 12 ඊශ්‍රායල් පීබා ආයතනයේ සම්බන්ධව ඒ පීබා ආයතනය ඉල්ලුම් කරන්නේ මොනවද කියන එක ගැන. හරි. පළවෙනි පොයින්ට් එක પાස්පෝර්ට් එක ගැන තමයි මම කතා කරන්න යන්නේ. පාස්පෝර්ට් එක ගැන කතා කරද්දී ඔයාගේ පාස්පෝර්ට් එක මූලිකවම ඕල් කන්ට්‍රි ඒ කියන්නේ සියලුම රටවල් සඳහා හදලා තියෙන්න ඕන. ඒ සීල් එක ගහලා තියෙන්න ඕන. ඒ වගේම තමයි ඉදිරියට අවුරුදු 3ක්වත් තියෙන්න ඕන. ඊශ්‍රායලයට එන්න ඇප්ලයි කරන අවස්ථාවේදී අවුරුදු 3ක්වත් ඉදිරියට පාස්පෝර්ට් එක තියෙන්න ඕන. එහෙම නැති වුණොත් ඔයාලා අනිවාර්යෙන්ම මේක රිනිව් කරගන්න වෙනවා. ඒ කියන්නේ කාල සීමාව දික් කරගන්න වෙනවා. පාස්පෝර්ට් එක ගැන කතා කරන්න තියෙන දේවල් එපමණයි. ඊළඟට වයස.
සමහර රැකියාවන් වල වයස් සීමාව වෙනස් වෙනවා. ඒක මම මේ වීඩියෝ එක කරන්නේ සාමාන්‍යයෙන් පොදුවේ වයස් සීමාව පිළිබඳව. ඒ නිසා කට්ටිය ඇවිල්ලා දැන් ලියන්න එපා අරකට මෙච්චරක් වයස ගන්නෙ මේකට මෙච්චරක් වයස ගන්නෙ කියලා. හරි මේක කතා කරන්නේ පොදුවේ ඊශ්‍රායල් රැකියාවකට යන්න අවශ්‍ය සුදුසුකම් ගැනනේ. ඒ නිසා මම කියන්නම් පොදුවේ අවුරුදු 25ත් 45ත් අතර තමයි මේ රැකියාවන් වලට ඉල්ලුම් කරන්න හැකියාව ලැබෙන්නේ. සමහර රැකියාවන් තිබුණා මීට කලින් අවුරුදු 47 වගේ තිබුණා. ඊට පස්සේ අවුරුදු 40න් ඉල්ලන රැකියාවනුත් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඉල්ලන වයස තමයි අවුරුදු 25ත් 45ත් අතර. ඔයාලා ඒ රැකියාවන් වලට අදාළව සුදුසුකම් වලදී බලන්න වයස් සීමාව කීයද කියලා. සාමාන්‍ය වයස තමයි අවුරුදු 25ත් 45ත් අතර වෙන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි එක රිලේෂන්ස්. රිලේෂන්ස් කිව්වහම නෑදෑයන්. ඊශ්‍රායල් එන්න බලාගෙන ඉන්න ඔයාගේ නෑදෑයන් ඊශ්‍රායලයේ ඉන්න බෑ. ඒ කියන්නේ ඔයාගේ ස්වාමියා ඊශ්‍රායලයේ ඉන්නවා නම් ඔයාට එන්න බෑ. බිරිඳ ඊශ්‍රායලයේ ඉන්නවා නම් ස්වාමියාට ඊශ්‍රායල් එන්න බෑ. ඒ වගේම තමයි දරුවන්ට එන්න හැකියාවකුත් නැහැ. ඉතින් මේ සම්බන්ධව කතා කරොත් මේ ඊශ්‍රායලයේ සැමියා බිරිඳ දරුවන් ඒ ඉන්න පවුල් ඉන්නවා. ඒ වුණාට ඒ පිළිබඳව මම දන්නේ නැහැ කතා කරන්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. කොහොම වුණත් නීතිය තියන්නේ එහෙම රිලේෂන්ස්ලට එන්න බෑ. ඒ වගේම ඔයා ඊට කලින් ඊශ්‍රායල් ගිහිල්ලා තියෙනවා නම් නැවත වතාවක් ඊශ්‍රායල් එන්න හැකියාවකුත් නැහැ. ඔන්න රිලේෂන්ස් ගැන කතා කරන්න තියෙන දේවල් තමයි ඒ කතා කළේ. ඊට පස්සේ පුරවැසි භාවය. ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය තියෙන්න ඕන. ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕන ඊශ්‍රායල් එන්න. ඒ කියන්නේ අපි ශ්‍රී ලංකාවේ ඉඳලානේ ඉල්ලුම් කරන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය තියෙන්න ඕන. වෙන රටක පුරවැසි භාවයක් තිබිලා ශ්‍රී ලංකාවේ ඉඳලා ඉල්ලන්න හැකියාවක් නැහැ. ඊට පස්සේ සේවා පළපුරුද්ද. ඔයා ඉල්ලන රැකියාව අනුව ඔයාට සේවා පළපුරුද්දක් තියෙන්න ඕන. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන. ඒ සඳහා සුදුසු සහතිකයක් ඔයාට තියෙන්න ඕන. දැන් හිතන්නකෝ ඔයා 2020 මොන හරි රැකියාවකට ගියා. හිතන්නකෝ ඔයා හොටෙල් රැකියාවකට ගියා කියලා. හොටෙල් වල කුක් කෙනෙක් විදියට රැකියාවට ගියා. 2020 ගියේ. ඊට පස්සේ තාමත් වැඩ කරගෙන ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒ කරන රැකියාවේ ඒ ස්ථානයෙන් සේවා සහතිකයක් ගන්න. සේවා සහතිකයක් කියන්නේ ඔයා 2020 ඉඳලා මේ දක්වා රැකියාව කරනවා කියලා තමයි ලියන්න ඕන. ඊට අමතරව ඔයාගේ ආයතනයෙන් ඔයා වැඩ කරනවා හොඳයි. ඒ වගේ දේවල් ඔයාව රෙකමන්ඩ් කරනවා නම් ඒක ආයතනයේ වැඩක්. ඉතත් ගන්න පුළුවන් නම් ඒකත් හොඳ සුදුසුකමක් වෙනවා. හරි. ඉතින් සේවා පළපුරුද්ද ගැන එපමණයි කතා කරන්න දෙන්නේ. ඒ වගේම ඔයාට සමහර වෙලාවට පිට රටවල වල ගිහිල්ලා වුණත් සේවා පළපුරුද්ද තියෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයාලට ඒ සඳහා සහතිකයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ 6 වෙනි එක භාෂා දැනුම. ඔයාලා හොඳටම දන්නවා ඉංග්‍රීසි භාෂාව ගැන පරීක්ෂණ පවත්වනවානේ. ඉංග්‍රීසි භාෂාව ගැන පරීක්ෂණ තියෙනවානේ. ඉතින් මේ ඉංග්‍රීසි භාෂාවට පරීක්ෂණයක් තියෙනකොට ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ඉංග්‍රීසි භාෂාව පිළිබඳව. ඉංග්‍රීසි භාෂාව කිව්වහම ඔයාලට අනිවාර්යෙන්ම යම්කිසි ලිපියක් කියවන්නට දෙනවා. ඒ වගේම ප්‍රශ්න අහනවා. ඉතින් එතෙන්දී අනිවාර්යෙන් බලන්න ඔයාට කියවීමේ හැකියාව තියෙනවද? යමක් අහුවට පස්සේ ඒක තේරුම් අරගෙන පිළිතුරක් ලබා දෙන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් සාමාන්‍ය මට්ටමක ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය මට්ටම කියන්නේ උපරිම ඩිග්‍රී නෙවෙයි. කතා කිරීමේ හැකියාව අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒ කියන්නේ හොඳටම 100%ක්ම නෙමෙයි. ඒ වුණත් ඉංග්‍රීසි භාෂාව මැනේජ් කරගන්න හැකියාව තියෙන්න ඕන. ඔයාට හොඳ වර්ක් එක්ස්පීරියන්ස් එකක් තිබුණත් සමහර වෙලාවට ඔයා ඉන්ටර්විව් එකේදී ෆේල් වෙන්න පුළුවන් ඉංග්‍රීසි භාෂාව මැනේජ් කරගන්න බැරි වුණොත්. ඒ සඳහා ඔයාලට තාම වයස තියෙනවා නම් ඊශ්‍රායලෙන් හදිසි නොවි ඇප්ලයි කරන්න රැකියාවක් දැක ගමන්ම හදිසි නොවි ඉංග්‍රීසි දැනුම හදාගන්න තමන්ගේ ස්කිල් එක හදාගන්න. ඊට පස්සේ ඔයාට හිමීට ඇප්ලයි කරන්න පුළුවන්. මොකද මේ රැකියාවන් අවස්ථා මේ අද ඇවිල්ලා හෙට නැති වෙන්නේ නැහැ. යම් කිසි අවස්ථාවක
ආයෙත් මේ රැකියා අවස්ථාවලට වේකන්සි තියෙනවා. ඊශ්‍රායලයේ වේකන්සි නැවතත් එනවා. කවදාවත් ඒවා නැති වෙන්නේ නැහැ. රටවල් දෙක අතර හැමදාමත් අවබෝධතා ගිවිසුම් අත්සන් කරනවා. ඉතින් ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙන්න මොන යම් හරි රැකියා අවස්ථා ඊශ්‍රායලයෙන් ශ්‍රී ලංකාවට ලැබෙනවා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාගේ ස්කිල් එක හදාගන්න. ඔන්න භාෂා දැනුම පිළිබඳව තමයි ඒ කතා කළේ. ඊළඟට 7 වෙනි එක පාසල් අධ්‍යාපනය. පාසල් අධ්‍යාපනය ගැන කතා කරොත් සාමාන්‍යයෙන් ඉල්ලන්නේ 8 වසර සමත් 10 ශ්‍රේණිය සමත්. ඒ විදියට ඉල්ලනවා. ඇග්‍රිකල්චර් වලට එහෙම 8 වසර සමත් තමයි ඉල්ලුවේ. ඉතින් දැන් 10 ශ්‍රේණිය සමත් ඉල්ලනවා. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ඔයාලා මේ 10 ශ්‍රේණිය විභාගය සමත් වෙලා ඉන්න ඕනේ කියලා ඉල්ලන්නේ නැහැ. ඔයාගේ අස්සිම් සහතිකය 10 වසරට ගිහිල්ලා අස්සිම් සහතිකය තියෙන්න ඕන. ඉස්කෝලෙන් ගත්ත අස්සිම් සහතිකය තියෙන්න ඕන 10 වසර වෙනකන් ඉස්කෝලේ ගිහිල්ලා. ඔන්න පාසල් අධ්‍යාපනය ගැන කතා කරොත් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඊට වඩා අධ්‍යාපන සුදුසුකම් තියෙන අය ඊශ්‍රායලයේ ඇවිල්ලා ඉන්නවා. ඩිග්‍රී පවා ගත්ත අය ඊශ්‍රායල් ඇවිල්ලා ඉන්නවා. ඉතින් සාමාන්‍ය අධ්‍යාපන සුදුසුකම් ඉල්ලන්නේ මේ විදියට තමයි. ඊට පස්සේ ශාරීරික තත්ත්වය. ශාරීරික තත්ත්වය කිව්වහම ඔයාලා ඕනෑම දේශගුණික කාලගුණික තත්ත්වයකට වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. ඊශ්‍රායලයේ කාලගුණය ශ්‍රී ලංකාවේ වගේ නෙමෙයි. ශ්‍රී ලංකාවටත් වහිනවනේ, ශ්‍රී ලංකාවටත් සීතලයිනේ, පායනවනේ, රස්නේයිනේ, එහෙම නැහැ. ඊශ්‍රායලය වෙනම රටක්. ඔයාලා දන්නවා කාන්තාර වලට අයිති රටක්. පායන කාලෙට උපරිම පායනවා ගින්දර වගේ. ඒ වගේම සීත කාලයටත් ඇඟවල් පුපුරන තරමටම සීතල එනවා. වැඩ කරන්න අමාරුයි. ඉතින් මේ හැම දේශගුණික තත්වයකටම වැඩ කරන්න හැකියාව තියෙන්න ඕන ඒ කාලගුණය පැත්තෙන් ඊශ්‍රායලයේ. ඒ වගේම බර උසුලන්න පුළුවන් වෙන්න ඕන. තමන්ගේ රැකියාවේ තියෙන බරපතලකම දැනගෙන ඊශ්‍රායලයට එන්න ඕන. ඒ වගේම තමයි වැඩ කරන්න ගත්තාම යක්කු වගේ වැඩ කරන්න ඕන. හෙමින් වැඩ කරන්න, ඊට පස්සේ නිවාඩු ගන්න, වාඩි වෙලා ඉන්න ඒවා කරන්න බෑ. අනිත් රටවල් වල මිනිස්සු වැඩ කරන්නේ මැෂින් වගේ. ඒ නිසා ඔයාලත් ඒ ආකාරයට වැඩ කරන්න හැකියාව තියෙන්න ඕන. බර උසුලන්න හැකියාව තියෙන්න ඕන. ඒ වගේම ඔය කන්ස්ට්‍රක්ෂන් එහෙම වැඩ කරන අය දන්නවා බිල්ඩින් උඩ තට්ටු ගණන් උඩ තමයි වැඩ කරන්නේ. තට්ටු 75ක බිල්ඩින් වල වැඩ කරන අය ඉන්නවා. බිම බලපුවම කලන්තේ හැදෙන තරමට බය හිතෙනවා. ඒ වගේ රැකියාවන් වලට ශාරීරික තත්ත්වය ඒ විදියට තියෙන්න ඕන. Tamanට හැකියාව තියෙන්න ඕන තමන්ගේ රැකියාව හොඳින් කරන්න. ඊට පස්සේ සෞඛ්‍ය තත්ත්වය. ඇත්තටම සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරොත් ගොඩක් අය මේ Tamanට අසනීප තියාගෙන ඒවට බෙහෙත් බීලා මෙඩිකල් පාස් කරගෙන ඊශ්‍රායලයට එනවා. ඒත් කරන්නේ මෙඩිකල් බෝඩ් එකේ ඉන්න අය රැවටීමකට නෙමෙයි. ඔයා තමයි ඊශ්‍රායලට ඇවිල්ලා රැවටෙන්නේ. මොකද ඔයා තමයි ගොඩක් වියදම් කරලා ඊශ්‍රායලට එන්නේ ණය වෙලා. එතකොට ඊශ්‍රායල් ඇවිල්ලා ඒ අසනීප තත්ත්වය නැවත උත්සන්න වුණොත් එහෙම ඔයාට රැකියාව කරගන්න හැකියාවක් නැති වෙනවා. එතකොට ඔයාට තමයි ණය ගෙවා ගන්න බැරි වෙන්නේ. ඔයාගේ තමයි බලාපොරොත්තු නැති වෙන්නේ. ඒ නිසා Tamanට යම්කිසි අසනීප තත්ත්වයක් තියෙනවා නම් ඒ ගැන ඊශ්‍රායල් එන එක ඒ අදහස අත්හරින්න. මොකද ඒ අවස්ථාව වෙන කෙනෙකුට දෙන්න. ඊශ්‍රායල් ඇවිල්ලා අසනීප තියාගෙන වැඩ කරන්න ගොඩක් අමාරුයි. මොකද කාලගුණික තත්ත්වය, දේශගුණික තත්ත්වය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකාව වගේ නෙවෙයිනේ, වෙනස්නේ. ඒ දේශගුණික තත්ත්වයන් වලට ඔරොත්තු දෙන්න ඔයාලට එකපාරටම හැකියාවක් ලැබෙන්නේ නැහැ. අසනීප තත්ත්වයන් තියෙන අය ගැන මම මේ කතා කරන්නේ. ඒ නිසා ඊශ්‍රායල් එන්න එපා. Tamanට තියෙන ලෙඩකට බෙහෙත් බීලා ඒවා වහලා මෙඩිකල් පාස් කරගෙන ඊශ්‍රායල් එන්න එපා. එතකොට ඒ අවස්ථාව වෙන කෙනෙකුට දෙන්න ඔයා ඊශ්‍රායල් ඇවිල්ලා නිකම්ම අත් දෙක බැඳගෙන තමයි නැවත ශ්‍රී ලංකාවට යන්න වෙන්නේ. එහෙම වුණොත් ඔයාට අසනීප තත්ත්වය වැඩි වුණොත්. ඉතින් මම දැක්කා මට කමෙන්ට් කරලා තියෙනවා සමහර අය මොනවද මේ හදවත් රෝගයට බෙහෙත් ගත්තා එකපාරක් හැදුනා මට ඊශ්‍රායල් එන්න බැරිද කියලා අහනවා. ඉතින් ඊශ්‍රායල් ඇවිල්ලා නැවත වරක් හැදිලා මොන හරි වුණොත් මොකද කරන්නේ? ඉතින් ඒක තේරුම් ගන්න ඕනනේ. සමහර අයට ඔය ඇඟිලි අත්වල ඇඟිලි අඩුපාඩු තියෙන්න බෑ කියලා තිබුණානේ. ඉතින් මේවා අඩුපාඩු තියෙනවා නම් ඒවා තමන් අය අහන්න දෙයක් නැහැ. මගේ අතේ ඇඟිල්ලක් අඩුයි මට යන්න බැරිද කියලා අහන්න දෙයක් නැහැ. ඒක නීතියේ තියෙනවා යන්න බෑ කියලා. කන්ඩිෂන් එකක් දාලා තියෙනවා යන්න බෑ කියලා. එතකොට ආයේ ඒක අහන්න දෙයක් නැහැ. ඒක තමයි
නීතිය. ඒ නීති ගොඩක් ඊශ්‍රායලෙන් හදන දේවල් මේ ශ්‍රී ලංකාවෙන් විදේශ සේවයකින් හදන දේවල් නෙමෙයි. ඊශ්‍රායලෙන් ඉල්ලුම් කරන්නේ මෙන්න මේ තත්ත්වයන් වලට යටත් පුද්ගලයන් අපිට අවශ්‍යයි කියලා. එතකොට යම් කිසි ශරීර සෞඛ්‍ය තත්ත්වයක් පිළිබඳව දැනුම් දෙනකොට ඒ තත්ත්වයන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවෙන් පරීක්ෂා කරනවා. එතකොට ඔයාලට ඒ සම්බන්ධව යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඊශ්‍රායල් යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් ඔපරේෂන් එකක් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඊශ්‍රායල් එන්න එපා. මොකද සමහරලාට ඒ ඔපරේෂන් එකේ ගහලා තියෙන මැහුම් සමහරලාට ඕපන් වෙන්න හැකියාව තියෙනවා. බර උලන්න තියෙනවා. සීතල තියෙනවා. උෂ්ණ කාලය තියෙනවා. ඉතින් ඒ ඔපරේෂන් එකක් කරලා තියෙනවා නම් තමන් පරිස්සම් වෙන්න ඕනනේ. ඒවා දොස්තරලා කියලා ඇතිනේ පරිස්සම් වෙන්න කියලා. ඊශ්‍රායල් ඇවිල්ලා මොකද මේ කැරකෙන පුටුවක වාඩි වෙලා ලියන්න කියන්න නැහැ. කරන්න තියෙන්නේ බර වැඩ. ඒ නිසා ඔපරේෂන් එකක් කරලා තියෙනවා නම් ඒ අයට එන්න හැකියාවකුත් නැහැ. සමහර අය ඉතින් ඒවා වහලා තමන්ට හැකියාව තියෙනවා මට පුළුවන් කියන හැකියාවෙන් ඊශ්‍රායල් ඇවිල්ලා ඇති. ඒ ගැන මම කතා කරන්නේ නැහැ. ඉතින් මම කතා කරන්නේ ඒ ගැන බරපතල තත්ත්වයක් තමන්ට ඇති වුණොත් තමන්ට තමයි පාඩු වෙන්නේ. මොකද ණය වෙලා ඊශ්‍රායලට එන්නේ. ඒ වගේම තව කෙනෙකුගේ අවස්ථාවක් නැති කරලා තමයි ඊශ්‍රායලයට එන්නේ. ඒ නිසා ඒ ගැන හිතන්න. ඊළඟට 10 පොලිස් වාර්තාව. ශ්‍රී ලංකාවෙන් පොලිස් වාර්තාවක් අනිවාර්යයෙන්ම ලබා ගන්න ඕන. ඒ වගේම තමයි පොලිස් වාර්තාව ගැන මතක් කරන්නේ ඊශ්‍රායලයෙන් යම් රැකියාව සඳහා යම් සමහර අය පිට රටවල් වල වැඩ කරලා තියෙනවා. ඒ පිට රටවල් වල ගිහිල්ලා වැඩ කරලා තියෙනවා නම් මාස 6කට වැඩි කාලයක් ඔයාලට අනිවාර්යයෙන්ම ඒ රටෙන් පොලිස් සහතිකයක් ගන්න අවශ්‍ය වෙනවා. ඔයාලට පොලිස් සහතිකයක් ගන්න ඒ රටෙන් කොහොමද කියන එක ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ රටට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ පොලිස් සහතිකයක් අරගෙන එන්න. ඔයාලට එම්බසි තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒ අදාළ රටේ එම්බසියට ගිහිල්ලා ඔයාලට පොලිස් වාර්තාවක් ඉල්ලන්න පුළුවන් අදාළ ලියකියවිලි දීලා. ඉතින් මම දන්න තරමින් තමයි මේ ඔයාලට පණිවිඩය දුන්නේ. ඉතින් තවත් මේ පිළිබඳව දන්න අය පොලිස් සහතිකය වෙනත් රටවල් වලින් ලබාගත්ත විදිය දන්න අය ඉන්නවා නම් කමෙන්ට් කරන්න. මොකද දන්නේ නැති අනිත් අයගේ යහපත පිණිස. ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය. මෙඩිකල් එකක් ගන්න යනකොට දැන් මෙඩිකල් එකේදී බලනවා ඔයාලගේ මත්ද්‍රව්‍ය පිළිබඳව ඉතිහාසයක් තියෙනවද කියලා. ඒ කියන්නේ මීට කලින් ඔයාලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටියද කියන එක ගැන පරීක්ෂාවක් කරනවා. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම තරයේම කියන්න ඕන මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම් ඊශ්‍රායල් එන්න එපා. ඒවට නිදහස තියෙනවා. ඔයාලට ඇබ්බැහි වෙන්න නැවත අවස්ථාවක් ලැබෙනවා. ගොඩක් දෙනෙක් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කරදර වෙලා ශ්‍රී ලංකාව බලා නැවත ගියා ඔයාලා දන්නවා ඇති. මේ මෑත කාලයේදීත් ඒ වගේ සිද්ධියක් සිද්ධ වුණා. ඔයාලා හොඳටම දන්නවා ඊශ්‍රායල් පිළිබඳව තොරතුරු ඔයාලා නිතරම හොයන නිසා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕන මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම ඊශ්‍රායල් එන සිහිනය අතහරින්න. ඊශ්‍රායල් එන්න එපා. මොකද ඊශ්‍රායලට ආවට පස්සේ ඔයාලා නැවතත් කරන්නේ ඒ පුරුද්දම තමයි. මොකද ඕන තරම් නිදහස තියෙනවා ඊශ්‍රායලේ. ඔයාලා නැවතත් ඒවට ඇබ්බැහි වෙනවා. එතකොට තමන් ආපු රාජකාරිය කරගන්න වෙන්නේ නැහැ. ඒවට තමයි නැවත ඇදිලා යන්නේ. ඒ නිසා ගෙදර දන්නවා නම් තමන්ගේ ස්වාමියා, තමන්ගේ පුතා, තමන්ගේ දුව, තමන්ගේ බිරිඳ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඊශ්‍රායල් එවන්න එපා. මොකද ඒ වගේන් ගැලවෙන්න කියලා හිතාගෙන, ඒ වගේන් බේර ගන්න කියලා හිතාගෙන ඊශ්‍රායල් එවන්න එපා. තවත් ඒවට ඇබ්බැහි වෙන එක විතරයි වෙන්නේ ඊශ්‍රායල් ආවට පස්සේ. ඊට පස්සේ තවත් ප්‍රශ්න වලට තමයි මුහුණ දෙන්න වෙන්නේ. මොකද ණය වෙලා තමයි ඊශ්‍රායලට එන්නේ. ඊට පස්සේ ණය ගෙවා ගන්නත් බැරි තත්ත්වයක් එනවා. නැවත අත් දෙක වනවන ශ්‍රී ලංකාවට යන්න වුණාම. මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඊශ්‍රායල් එන්න එපා. ඒක තේරුමක් නැති වැඩක්. ඊට පස්සේ අන්තිමට කියන්න ඕන 12 වෙනි කාරණාව ඊශ්‍රායල් පීබා ආයතනය ගැන. පීබා ආයතනය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. පීබා ආයතනයේ යම් කිසි රැකියාවකට තවත් සුදුසුකම් ඔයාලගෙන් ඉල්ලනවා නම් ඒවා දෙන්නටත් ඔයා බැඳිලා ඉන්නවා. යම් කිසි රැකියාවකදී මේ කිව්ව කාරණාවලට අමතරව තවත් යම් කිසි දෙයක් ඔයාලගෙන් ඉල්ලනවා නම් ඔයාලා ඒවත් ලබා දෙන්න බැඳිලා ඉන්නවා ඊශ්‍රායල් රැකියාවකට යනවා නම්. ඔන්න ඔය ටික තමයි ඊශ්‍රායල් රැකියාවකට යන්න ඔයාලට අවශ්‍ය වෙන මූලිකම සුදුසුකම්. මේ කතා කළේ ඊශ්‍රායල් රැකියාවකට පොදුවේ
අවශ්‍ය සුදුසුකම් තමයි මම මේ කතා කරේ. ඉදිරියේදී මම වෙනම ඒ අදාළ රැකියාවන් සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද කියන එක ගැන ඔයාලට කතා කරන්නම්. ඒ වගේම තමයි ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඉන්ටර්විව් වලට යන විදිය පිළිබඳව ගොඩක් දෙනෙක් නැවත ඉල්ලනවා වීඩියෝ කරන්න කියලා. ඉතිරි කොටස් ඉතින් ඒවත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. ඒ වගේම තමයි වෙබ් එක ඕපන් කරපු ගමන්ම ඔයාලට මම දැනුම් දෙනවා වීඩියෝ එකක් අරගෙන එනවා. එහෙම නැතුනොත් වීඩියෝ එකක් කරන්න බැරුණොත් පෝස්ට් එකක් හරි දානවා. මගේ Facebook group එකේ page එකේ බලන්න නිතරම මම පෝස්ට් එකක් හරි ෂෙයා කරනවා. ඔයාලට මට වීඩියෝ එකක් කරන්න බැරිනොත් වෙබ් එක ඕපන් වෙන වෙලාවට. ඒ කියන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ්සයිට් එකේ රැකියා අවස්ථා වේකන්සි දාලා තිබුණොත් ඔයාලට ඉක්මනින්ම මම දැනුම් දෙනවා. ඒ නිසා ඔයාලා ඒවත් ෆලෝ කරලා තියාගත්තොත් ඔයාලට ප්‍රයෝජනක් වේවි. ඒ වගේම ඊශ්‍රායල් තොරතුරුත් මම අරගෙන එනවා. මගේ TikTok channel එකේ මම පුංචි වීඩියෝ ඔයාලට අරගෙන එනවා. ඊශ්‍රායල් තියෙන සමහර දේවල් ගැන. ගොඩක් දෙනෙක් ඊශ්‍රායල් තියෙන දේවල් ගැන දන්නේ නැහැ, තියෙන ස්ථාන ගැන දන්නේ නැහැ. ඒ නිසා මම හිතුවා ඒවා නොදන්න අයට ප්‍රයෝජනක් වේවි කියලා හිතලා මම පුංචි වීඩියෝ අරගෙන එනවා. ඉතින් හරි මේ වගේ තොරතුරු මම නිතරම ශ්‍රීයන් ඊශ්‍රායල් කියන නමින් ඔයාලට අරගෙන එනවා හැම මාධ්‍ය ජාලාවකම මම ඉන්න. ඒ නිසා ශ්‍රීයන් ඊශ්‍රායල් YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න, subscribe කරලා තියාගන්න. TikTok channel එක follow කරලා තියාගන්න. ඒ වගේම මගේ Facebook group එක, Facebook page එක follow කරලා තියාගන්න. ඔයාලට ඊශ්‍රායල් තොරතුරු, ඊශ්‍රායල් රැකියා තොරතුරු ඉක්මනින්ම දැනගන්න හැකියාව ලැබෙනවා. ඉතින් 2026 වර්ෂයේදී ඔයාලා හැමදෙනාගේම ඊශ්‍රායල් සිහිනය සැබෑ වේවා, ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි, ජේසු පීඨයි හැමදෙනාටම.